මල්ටිමීඩියා ටෙක්නෝලොජිස් ඉන්ට්‍රොඩක්ෂන් එක. එතකොට ඉන්ට්‍රොඩක්ෂන් කියන්නේ මල්ටිමීඩියා මල්ටි කියන්නේ ගොඩක් කියන එක, මීඩියා කියන්නේ කමියුනිකේෂන් කියන්නේ සංනිවේදන මාධ්‍ය කියන එක. සංනිවේදන මාධ්‍ය ගොඩක් කියන එක තමයි මේ මල්ටිමීඩියා කියලා කියන්නේ. එතකොට මල්ටිමීඩියා කියන්නේ ඇත්තටම ටෙක්ස්ට්, ඕඩියෝ, ස්ටිල් ඉමේජස්, ඇනිමේෂන්, වීඩියෝ වගේ දේවල්. එතකොට මේවා කියන්නේ ඉගෙන ගැනීම තමයි මේ මල්ටිමීඩියා වලින් කරන්නේ. එතකොට මේක තමයි ඩෙෆිනිෂන් එක. කම්පියුටර් ඇප්ලිකේෂන් එකක් මේ ඉදිරිපත් කිරීම කියන්නේ ටෙක්ස්ට්, ග්‍රැෆික්, ඇනිමේෂන්, ඕඩියෝ, වීඩියෝ යන මීඩියා එලිමන්ට්ස් භාවිතා කරලා කම්පියුටර් ඇප්ලිකේෂන් එකක් ඉදිරිපත් කිරීම තමයි මේ කරන්නේ. එතකොට ඉනෝස් ගත්තොත් සවුන්ඩ්, වීඩියෝ, ඇනිමේෂන් කියන්නේ කන්ටිනියස්, ඩිස්ක්‍රීට්, කැප්චර්ඩ්, සින්ක්‍රොනයිස් කියලා කියනවා. කන්ටිනියස් කියලා කියන්නේ කාලයක්, කන්ටිනියස් කියලා කියන්නේ කාලයක්, කන්ටිනියස් කියන්නේ කාලයක් පුරා පවතින දේවල්. ඩිස්ක්‍රීට් කියන්නේ කාලයක් නෙවෙයි, ඒක ස්පේස් එක මත තමයි හදාගන්නේ. කියන්නේ කාලයක් නැති දේවල්. ඒ ෆොටෝ, ටෙක්ස්ට්, ග්‍රැෆික්ස් වගේ දේවල් කාලයක් කියන එක අපි කතා කරන්නේ නැහැ. නමුත් සවුන්ඩ්, වීඩියෝ, ඇනිමේෂන් වල කාලයක් ගැන කතා කරනවා. කියන්නේ සවුන්ඩ්, වීඩියෝ, ෆොටෝ වගේ දේවල්. ඒ කියන්නේ පරිසරයෙන් ලබා ගන්න දේවල්. සින්තලස් කියන්නේ කම්පියුටරෙන් ලබා ගන්න දේවල්. දැන් මේක තමයි මේ පැහැදිලි කරලා තියෙන්නේ. ඒක සාමාන්‍ය මල්ටි සෙන්සරි සිස්ටම් වල යන කාම සීරීස් මතක වෙනවා. දැකලා අහුවම 40ක් මතක වෙනවා. 70ක් දැකලා ඇහැලා කරනකොට මතක වෙනවා. එතකොට සෝෂල් මීඩියා වල තියෙන ගතිගුණ තමයි අපිට කම්පියුටරෙන් කන්ට්‍රෝල් කරන්න පුළුවන්. අනිත් එක ඒවා ඉන්ටග්‍රේට් කරන්න පුළුවන්. කියන්නේ ඒවා සම්බන්ධ කරලා ටෙක්ස්ට් එකයි වීඩියෝ එකයි ඕඩියෝ එකයි ඕන දෙයක් අපිට සම්බන්ධ කරන්න පුළුවන්. දැන් ඒක හැන්ඩල් කරන්න පුළුවන් ඩිජිටලි. අපිට ක්‍රියේට් කරන්න පුළුවන්, ස්ටෝර් කරන්න පුළුවන්, ප්‍රොසෙස් කරන්න පුළුවන්, අපිට යවන්න පුළුවන් කම්පියුටරෙන් කම්පියුටරයට. ඒක තමයි ඩිජිටල් මීඩියා වල තියෙන වාසිය. අනිත් එක ඉන්ටරැක්ට් කියන්නේ අපිට පුළුවන් නැවිගේට් කරන්න පුළුවන්, ක්‍රියේට් කරන්න පුළුවන්, කමියුනිකේට් කරන්න පුළුවන්. ඊට පස්සේ මේකේ තියෙන වාසිය තමයි ගොඩක් ලේසි. එකම යූසර් තියෙන එකම පුළුවන් මොකද්ද කරන්න ඕනේ කියලා. දැන් උදාහරණයක් ගත්තොත් VLC එක මීඩියා ප්ලේයර් එක අපිට පුළුවන් ප්ලේ කරන්න පුළුවන්, ප්ලේ ස්ටොප් කරන්න පුළුවන්, පෝස් කරන්න පුළුවන්, බේස් එක වැඩි කරන්න පුළුවන්. මේ හැමදේම කරන්න පුළුවන්. එතකොට ඒ වගේ යූසර් පුළුවන් තියෙන එක ඊට පස්සේ ඒ වගේ දැන් මේකේ තියෙන cost effective කියන්නේ ගොඩක් cost එක අඩුයි. understand කියන්නේ තේරුම් ගන්න ලේසි. ඒ වගේ දේවල් තියෙනවා. ඊළඟට මේකේ ප්‍රශ්න තියෙනවා ඉන්වෙස්ට්මන්ට් කොස්ට් කියන එක. එතකොට මල්ටිමීඩියා හදන්න ගොඩක් කාලයක් යනවා. කොපිරයිට් උනත් ගොඩක් ගණන්. ඒ කියන්නේ අපි කියමු සාමාන්‍යයෙන් ඇඩෝ ප්‍රීමියර් වගේ දේවල් සල්ලි දීලා ගන්නවා නම් ලොකු ගාණක් දහස් ගාණක් විතර වෙනවා. ඒක තමයි ඉන්වෙස්ට්මන්ට් කොස්ට් එකට අයිති වෙන්නේ. අනිත් එක සාමාන්‍ය කැමරාවක් ගන්න ගියොත් ලක්ෂ 2ක් 3ක් වගේ ගාණක් යනවා. කුලියට ගන්න එක 10000 20ක් වෙනවා. ඒතකොට ඒක වගේ ඉන්වෙස්ට්මන්ට් එකක්, ලොකු ඉන්වෙස්ට්මන්ට් එකක් යනවා මේ මල්ටිමීඩියා වගේ හදන්න. මයික් එකක් උනත් සාමාන්‍යයෙන් හොඳ ක්වොලිටි මයික් එකක් ලොකු ගාණක් විතර වෙනවා. ඒතකොට ටෙක්නිකල් බැරියර්ස් කියන්නේ සාමාන්‍යයෙන් මේ කම්පියුටර් පාවිච්චි කරන්න එහෙම ටෙක්නිකල් සයිඩ් එකක් තියෙන්න ඕනේ. ඒ කියන්නේ සාමාන්‍ය මුකුත් දැනුමක් නැති අයට ටෙක්නික් මේ කම්පියුටර්ස් පාවිච්චි කරන්න බෑ. මල්ටිමීඩියා වගේ VLC එක වීඩියෝ ප්ලේ කරන එක කොච්චර සල්ලි වුණත් ඒක සාමාන්‍යයෙන් කම්පියුටර් ගැන මුකුත්ම දන්නේ නැති කෙනෙක්ට කරන්න බෑ. ඒක තමයි ටෙක්නිකල් බැරියර්ස් කියලා කියන්නේ. ටෙක්නිකල් බැරියර් එකක් තිබුණොත් ඒක අපිට කරන්න බෑ. ඊට පස්සේ සයිකොලොජිකල් බැරියර්ස්, සයිෆෝෆිසියොලොජිකල් බැරියර්ස්. ඒ ජෙනරේෂන් ගැප් කියන්නේ සාමාන්‍යයෙන් Facebook වගේ ඒවා මේකට යන්නේ නැහැ. Facebook එක පාවිච්චි කරන්නේ ගොඩක් තරුණ කට්ටිය. වයසක අය, මැදි වයස අය පාවිච්චි කරන්නේ නැහැ. දෙවෙනි එක තමයි ලර්නින් රේට්ස්. ඒ කියන්නේ දැන් අපි ගොවියෙක් සාමාන්‍යයෙන් ගොවියෙක් කම්කරුවෙක් වගේ කට්ටිය මේවා කරන්නේ නැහැ. කියන්නේ කම්පියුටර්ස් වැඩි පාවිච්චි කරන්නේ නැහැ. සාමාන්‍ය තරුණ කැම්පස් යන කට්ටිය නැත්තම් නිකන් ඒ වගේ කට්ටිය තමයි මේ ගොඩක් මේවා පාවිච්චි කරන්නේ. එතකොට ඒකින්ද මේක ලර්නින් රේට්ස් කියන්නේ ගැප් එකක් තියෙනවා මේ වගේ. කියන්නේ අපිට කම්පියුටර් ගන්න බෑ කියන අදහසක් තියෙනවා. ඉතින් ඒ වගේ නිකන් මානසික ප්‍රශ්න තියෙනවා. ඉතින් ඊළඟ තමයි ලීගල් ප්‍රොබ්ලම්ස්. කියන්නේ
කොපිරයිට් දැන් අපිට එකපාරට මේ වීඩියෝ තව එකකට කොපි කරලා ඒව කරන්න බෑ. මොකද ඒගොල්ලන්ට කොපිරයිට්ස් තියෙනවා. ඒකින්ද එහෙම ගත්තොත් ඒක මේ බුද්ධිමය දේපල පන දෙයන්දී අපිට නඩු දාන්න පුළුවන්. ඒක තමයි කොපිරයිට් කියලා කියන්නේ. එතකොට කොහෙද මේ යූස් කරන්නේ අපි දැනගන්න ඕනේ කොහෙද මේ යූස් කරන්නේ බිස්නස් වල ගවර්න්මන්ට් වල එඩියුකේෂන් වල එන්ටර්ටේන්මන්ට් ඒවා හෙල්ත් සෙන්ටර් වල අපි පාවිච්චි කරනවා. බිස්නස් වල පාවිච්චි කරනවා ගත්තොත් අපිට shopping online shopping virtual shopping home shopping කියන්නේ උදාහරණයක් ගත්තොත් අපිට පුළුවන් සයිට් එකක් තමයි virtual shopping වගේ දේවල් කියන්නේ. ඒ කියන්නේ අපිට shopping කරනවා කියලා යන්න ඕනේ shopping එකට අපිට කම්පියුටරෙන්ම අපිට කරන්න පුළුවන්. ඊට පස්සේ desktop video conferencing කියන්නේ අපිට පුළුවන් conference ඒ කියන්නේ හමුවීම් මීටින්ග්ස් වගේ දේවල් කම්පියුටර් හරහා පාවිච්චි කරන්න. එතකොට මේ බලන්න මෙතන මිනිස්සු ඉන්නවා. අපිට පුළුවන් ඒ හැම එක්කෙනා අතරම කතා කරන්න. ඒගොල්ලන්ට පුළුවන් අපිත් එක්ක කතා කරන්න. එතකොට මේ කැමරාවෙන් තමයි අපිව පේන්නේ. අපිට පුළුවන් අනිත් අය සම්බන්ධ කරගන්න මේ වීඩියෝ කොන්ෆරන්ස් හරහා. මල්ටිමීඩියා ට්‍රැවල් සිස්ටම් කියන්නේ අපිට ප්ලේන් එකක යන්න උනත් කොහොම මයි ෆෙයා කියන එක. එතකොට අපිට පුළුවන් මේ කොලම්බෝ ඉඳන් මට කොහෙද යන්න ඕනේ කියන එක දාලා ඊට පස්සේ මොන වෙලාවටද යන්නේ මෙහෙම යන්නේ කොච්චර ගීනෙක් යනවද කියන එක අපිට දාලා මේ ඒකෙත් ඇඩල් මෙච්චරයි චිල්ඩ්‍රන් මෙච්චරයි රදුරු මෙච්චරයි ඔහොම කියලා දැම්ම ෆයින් ෆ්ලයිට් කියලා දැම්මොත් අපිට පුළුවන් ඒක වෙන් කරගන්න. එතකොට රියල් එස්ටේට් කියන්නේ යන්නේ ඒ වගේම එක අපිට පුළුවන් ඉඩම් මේවා දැන් ikman.lk එකේ ikman.lk පුළුවන් අපිට රියල් එස්ටේට් සේල් ගන්න. කියන්නේ අපිට පුළුවන් කොහෙද තියෙන්නේ මොකක්ද කොච්චර දේවල් තියෙනවද කොච්චර අනිත් ඒවාගේ ස්ටඩි කරගන්න පුළුවන්. මීටත් වඩා ikman.lk වටත් වඩා ගොඩාක් ෆැසිලිටිස් තියෙන සයිට්ස් තියෙනවා. ඒකෙන් පුළුවන් අපිට පුළුවන් රියල් එස්ටේට් එකක් මේක ගන්න. එතකොට තව පුළුවන් කෝපරේෂන්ස් ගොඩක් යූස් කරනවා එතයට මේ ට්‍රේනින් ප්‍රෝග්‍රෑම්ස් ගන්න. මොකද ට්‍රේනින් ප්‍රෝග්‍රෑම්ස් ගත්තොත් ට්‍රේනින්ස් ගොඩක් ගන්න ඕනේ. ඒක ට්‍රේන් කරන්න ඕනේ. ඒ වගේ දේවල් තියෙනවා. නමුත් මේක වීඩියෝ එකක් ඔඩියෝ එකක් දාලා අපිට පුළුවන් මේ එම්ප්ලොයිස්ලව මේව කරගන්න. ඒ කියන්නේ මේ කරන්නේ ඒක ප්‍රොඩක්ටිවිටි වැඩි කරන්න පුළුවන්. ඒකෙන් මොකද වැඩි කාලයක් යන්නේ නැහැ. ඉක්මනටම ඒගොල්ලන්ට දෙන්න පුළුවන්. ඊට පස්සේ ඇඩ්වර්ටයිසින් ඉලෙක්ට්‍රොනික කියන අපිට ඇඩ් එකක් දාන්නත් පුළුවන් මේ ඕන නිවුස් වෙබ්සයිට් එකක ටීවී එකේ රේඩියෝ එකේ මේ හැම එකක්ම දාන්න පුළුවන්. ඒකට මල්ටිමීඩියා ගැන ගොඩක් ප්‍රයෝජනවත් වෙන එක. මොකද ඔඩියෝ වීඩියෝ එක රේඩියෝ එක ඇඩ් එකක් දාන්නොත් ඔඩියෝ එකක් ඕනේ. වීඩියෝ එක මේ ටීවී එක ඇඩ් එකක් දාන්නොත් ඔඩියෝ වීඩියෝ දෙකම ඕනේ. පත්තරයක ඇඩ් දානවා ටෙක්ස්ට් කියන එක ඕනේ. ඒ හැම දෙයක්ම මල්ටිමීඩියාවට අයිති වෙනවා. ඊට ගවර්න්මන්ට් පබ්ලික් සර්විස් කියෝ කියන්නේ ගොඩක් පබ්ලික් සර්විස් ඉන්ෆෝමේෂන් දෙන්න මේ වගේ තැන කම්පියුටර් වගේ හයි කරලා තියෙනවා. අපේ මොරටුව කැම්පස් එකේ ලයිබ්‍රරිය ඇතුළතේ මේ වගේ කියෝස් දකින්න පුළුවන්. අපිට ඒකෙන් පුළුවන් පොතක් වුණත් ලේසියෙන් හොයාගන්න. පොලිටික්ස් වලට මේක පාවිච්චි වෙනවා. මොකද පොලිටික්ස් වල තියෙන ඡන්දේ කාලට වගේ ගොඩක් ඇඩ් දානවා. ඒ ඇඩ් අයිති වෙන්නේ මේ මල්ටිමීඩියා කියන එකට. එතකොට කන්සියුම් ඉන්ෆෝමේෂන් කියන්නේ දැන් රේන්බෝ පේජස් වගේ දේවල් ඉස්සර ලොකු පොතක් තමයි දෙන්නේ. නමුත් දැන් ඒක පොත දුන්නත් මල්ටිමීඩියා තමයි තියෙන. පොත ටෙක්ස්ට් තියෙනවනේ. නමුත් දැන් ඊටත් වඩා දියුණුලා CD වල DVD වල දෙන එක තියෙනවා. එතකොට ගොඩක් කියන්නේ සොෆ්ට්වෙයාර් එකක් තමයි දෙන්නේ. එතකොට අපිට ඒක ලේසියෙන් අපිට පොත බල පිටු පෙළ ඉන්න ඕනේ නැහැ. සර්ච් බාර් එකක් තියෙනවා. ඒ සර්ච් එකෙන් අපිට පුළුවන් මේව ගන්න. එඩියුකේෂන් ගත්තොත් කටේට ප්‍රොනවුන්සියේෂන් ප්‍රශ්න තියෙනවා, ලැන්ග්වේජ් ප්‍රශ්න තියෙනවා, ලැන්ග්වේජ් තේරෙන්නේ නැහැ. ඒ වගේ දේවල් තියෙනවා. ඉතින් මේ ස්ටුඩන්ට් වලින් මේ කම්පියුටර් ඒඩඩ් ලර්නින් වලින් අපිට පුළුවන් සිංහල සයිට් මේ සිංහලෙන් ගන්නන දේවල් උදාහරණයක් ගත්තොත් අපි තොරතුරු තාක්ෂණ PTM පටන් ගත්ත fit2school.com කියලා එකක් තියෙනවා. ඒකෙන් A level ඉගෙන ගන්න, يعني A level IT කරන කට්ටියට ලොකු උදව්වක් වෙනවා. ඉතින් ඒ වගේ දේවල්
කම්පියුටර් ලර්නින් වලට අයිති වෙනවා. වර්චුවල් කැම්පස් කියන්නේ අපිට කැම්පස් එක ඉගෙන ගන්න නම් ලෙක්චර් හෝල් වලට ගිහිල්ලා ඒකේ පුටුවක ඉඳගෙන අපිට ලෙක්චර් එකක් අහන් ඉන්න ඕනේ නැහැ. දැන් ගෙදර ඉඳන්ම වර්චුවලි වීඩියෝ කොන්ෆරන්ස් ඔන්ලයින් ලෙක්චර්ස් හරහා අපිට පුළුවන් ස්ටුඩන්ට්ලට මේක දෙන්න. කියන්නේ ඒකෙන් පුළුවන් දැන් වර්චුවල් කැම්පස් එක ළඟට එන්න පුළුවන් ඊට ළඟ කට්ටිය විතරයි. දුර આવොත් නවතින්න වෙනවා. කොහේ හරි නවතන්න තක. නමුත් වර්චුවල් කැම්පස් එකේ ඕනම රටක ඉඳන් රටක ලෝකයේ එහා ගුණේ ඉඳන් මෙහා ගුණුණත් ඉන්න පුළුවන්. දැන් එන්ටර්ටේන්මන්ට් ගත්තොත් ඉලෙක්ට්‍රොනික කැටලොග් කියනවා. කියන්නේ අර වගේ SLT රේන්බෝ පේජස් වගේ ඉලෙක්ට්‍රොනික කැටලොග් ඉක්මනට ගන්න පුළුවන් මේ වෙබ් වගේ CD කියන්නේ CD වෙබ් තියෙනවා. ඒක අපිට සර්ච් කරලා ඉක්මනට අපේ අවශ්‍ය දේවල් ලබා ගන්න පුළුවන්. ඉන්ටරැක්ටිව් මූවි වලත් අයිති වෙන්නේ මල්ටිමීඩියා පැත්තට තමයි. දැන් තියෙනවා ඉන්ටරැක්ටිව් මූවිස්. ඉන්ටරැක්ටිව් මූවිස් කියලා කියන්නේ අපිට කියන්නේ උදාහරණයක් ගත්තොත් ඒ මූවි එකෙන් අහනවා කොහෙටද යන්න ඕනේ කියලා. අපි කොහේ කවුරු හරි මිනිස්සෙක් දුවගෙන ඇවිල්ලා ප්‍රේක්ෂකයන් අහනවා. ඒ වගේ දර්ශනයක් තියෙනවා. ප්‍රේක්ෂකයන් අහනවා කොහෙටද යන්න ඕනේ. එතකොට ප්‍රේක්ෂකයා කිව්වොත් දකුණට යන්න ඕනේ කියලා. එයා ඒ දකුණට යන්න ඕනේ කියන එක ඩිටෙක්ට් කරගෙන ඒ මූවි එක දකුණට. ඒ කියන්නේ මේ මිනිස්සයා දකුණට යනවා. ඒ කියන්නේ ගොඩාක් ඉන්ටරැක්ටිව්. කියන්නේ ප්‍රේක්ෂකයාට ඉන්ටරැක්ටිව් මූවිස් තියෙනවා. ඔන් ඩිමාන්ඩ් නිවුස් කියනවා. දැන් නිවුස් එක සයිට් එක ගත්තොත් අපිට ඕන නිවුස් තියෙනවා, ඕන නැති නිවුස් තියෙනවා. අපි උදාහරණයක් ගත්තොත් මට ඕනේ ස්පෝර්ට්ස් නිවුස්. ස්පෝර්ට්ස් නිවුස් ඕන වුණත් අපි වෙබ්සයිට් එකට ගියොත් අපිට තියෙන දේශපාලන නිවුස් වගේ දේවල්. එතකොට මේ ඔන් ඩිමාන්ඩ් නිවුස් කියන්නේ අපිට ඒ දේශපාලන නිවුස් එන්නේ නැතුව ස්පෝර්ට්ස් නිවුස් විතරක් බලා ගන්න පුළුවන් විදිහට තියෙනවා. මේවා මොබයිල් ඇප් එකක් තියෙනවා. මොහෝ රීඩර් කියලා මොබයිල් ඇප් එකක් තියෙනවා. ඒකෙන් පුළුවන් අපිට ස්පෝර්ට්ස් විතරක් නොෝනේ මුළු හැම සයිට් වලම එන ස්පෝර්ට්ස් ඒවා මේකට එනවා. 3D animated movies කියන්නේ දැන් movies create කරනවා 3D විදියට. Angry Bird, Finding Nemo ඒ වගේ ඉස්සරහින් උනත් මේ 3D ඒවා තියෙනවා. Call of Duty වගේ දේවල් මේ වීඩියෝ ගේම්ස් විදිහට ගන්න පුළුවන්. virtual reality කියන්නේ අපිට වෙනම කියන්නේ VR box කියලා තියෙනවා Samsung වල. ඒ වගේ නිකන් Google වල තියෙනවා ඒ වගේ devices. එතකොට virtual reality කියන්නේ වෙනම ලෝකයක් හදන එකක්. අපි cyber sports කියලා කියන්නේ ගොඩාක් අපිට ඉන්ටර්නෙට් එක through sports කරන්න පුළුවන්. ඒක තමයි සයිබර් ස්පෝර්ට්ස් කියලා කියන්නේ. දැන් Call of Duty කියන එකත් අපිට පුළුවන් ඉන්ටර්නෙට් එක through කරන්න. ඒතර virtual surgery කියන්නේ අපිට virtual surgery කියන්නේ අපිට උදාහරණයක් ගත්තොත් සිංගප්පූරේ හොඳ ડોක්ටර් කෙනෙක් ඉන්නවා කියමු. ඒ ડોක්ටර්ට පුළුවන් මේ ලංකාවේ තියෙන සර්ජරි එකක් හැන්ඩල් කරන්න. මේ මොකද මේක හරහා ඉන්ටර්නෙට් එක through ඒ තරම් දැන් දිනුලා තියෙනවා. එතකොට X-rays CT MRI වගේ දේවල් අපිට මේ ගන්න පුළුවන් මේ ඉන්ටර්නෙට් එක through. අනිත් එක දැන් රෙකෝඩ්ස් يعني patient ලගේ රෙකෝඩ්ස් බලලා ඒවා අපිට networking හරහා පිටරට ඉන්න ડોක්ටර් කෙනෙකුට දෙන්න පුළුවන්. දීලා අපිට පුළුවන් ඒක චෙක්අප් එකක් කරගන්න. ඉතින් මේ ඒ වගේ දේවල් තමයි තියෙන්නේ. ගොඩක් කොස්ට් එක අඩු වෙනවා මේ වගේ දේවල් වලින්. මල්ටිමීඩියා ප්‍රොඩක්ට්ස් ගත්තොත් ප්‍රසන්ටේෂන් කෝපරේට් ප්‍රසන්ටේෂන් තියෙනවා. කියන්නේ මුළු ආයතනය ගැනම දාලා අදහසක් කස්ටමර්ට දෙන විදිහට ප්‍රසන්ටේෂන් හදලා තියෙනවා. සේල්ස් ප්‍රසන්ටේෂන්, එඩියුකේෂන් ලෙක්චර්ස් දැන් ලෙක්චර්ස් වල උනත් අපිට ප්‍රසන්ටේෂන් පෙන්නනවා. ඒ වගේ දේවල් තමයි මේ බ්‍රීෆින් වලට අයිති වෙන්නේ. රෙෆරන්ස් ගත්තොත් එන්සයික්ලෝපීඩියාස්, ඩික්ෂනරිස් අයිති වෙනවා. ඒ කියන්නේ එන්කාටා, බ්‍රිටැනිකා වගේ එන්සයික්ලෝපීඩියා. ඒකෝට අපිට ඒක සර්ච් කරාම අපිට ගොඩක් තොරතුරු ගන්න පුළුවන්. දැන් අපි උදාහරණයක් ගත්තොත් කැට් කියලා සර්ච් කරොත් ඒ කැට් වලට අදාළ සියලුම විස්තර මේ බ්‍රිටැනිකා එන්කාටා වගේ දේවල් වල තියෙනවා. ඒකෝට අපිට ඒ තොරතුරු ලබා ගන්න පුළුවන්. ප්‍රධානම එන්සයික්ලෝපීඩියා තමයි විකිපීඩියා කියන්නේ. ගොඩාක් තොරතුරු තියෙනවා. ඉතින් ඒ වලින් අපිට තොරතුරු ගන්න පුළුවන්. ඩික්ෂනරිස් කියන්නේ දැන් සිංහල
සිංහල ඉංග්‍රීසි සිංහල ඔක්ස්ෆර්ඩ් ඩික්ෂනරි තියෙනවා. ඉතින් ඕනම වචනයක තේරුමක් මේ ඩික්ෂනරියෙන් ගන්න පුළුවන්. දැන් මල්ටිමීඩියා යූස් කරලා ලේසියෙන්ම ගන්න පුළුවන්. දැන් මధుර ඩික්ෂනරි කියලා දෙයාගේ මේක තේරුම් මොනවද කියලා මෙතනින් ගන්නවා. ඊට පස්සේ මේ database කිව්වොත් අපි library වල phone directory තියෙන database එකක්. කියන්නේ database කියන්නේ data ගොඩක එකතුවක්. ඒකට library වල පොත් ගොඩක් තියෙනවා. ඒකින්ද ඒවල තොරතුරු, ඒවල කතරු වල ගැන අපිට බලන්න පුළුවන්. phone directory කියන්නේ ඒවට address, phone numbers වගේ තියෙන ඒවා. education and training දැන් අපි Moodle එක වුණත් මේ multimedia වලට තමයි අයිති වෙන්නේ. ගොඩක් අපිට මේ multimedia use කරලා මේ support resource materials දෙන්න ගන්න පුළුවන්. ස්ටුඩන්ට් ලටයි ඉන්ස්ට්‍රක්ටර් ලට දෙගොල්ලටම. ඊට අපිට ඉන්ටර්නෙට් යූස් කරලා අපිට වීඩියෝ ෆොටෝස් ඒවා බලන්න පුළුවන්. කියෝස් කියන්නේ අර ලයිබ්‍රරි තියෙන ඒ වගේ නිකන් කම්පියුටරයක් වගේ එකක්. ඒකෙන් පුළුවන් ඉන්ෆර්මේෂන් ලේසියෙන්ම ගන්න. එන්ටර්ටේන්මන්ට් and ගේම්ස් වලට අයිති වෙන්නේ කම්පියුටර් ගේම්ස් වල මූවීස් කියන එක. ඉවලුවේටින් මල්ටිමීඩියා වල කියන්නේ මල්ටිමීඩියා ප්‍රොඩක්ට් එකක් කොහොමද ඉවලුවේට් කරන්නේ හොඳ නරකද කියලා බලන්න. එතකොට යූසර් බලන්නේ සාමාන්‍ය ඒකේ කන්ටෙන්ට් එක, ප්ලැට්ෆෝම් එක, යූසබිලිටි කොස්ට් එක කියන්නේ සබ්ජෙක්ට් කියන්නේ කන්ටෙන්ට් කියන්නේ කන්ටෙන්ට් කියන්නේ අඩංගු දේවල්. ප්ලැට්ෆෝම් එක කියන්නේ කොහෙද ඒක තියෙන්නේ කියන්නේ. මොකද්ද ඒකේ ප්ලැට්ෆෝම් එක. යූසබිලිටි කියන්නේ කොච්චර ප්‍රයෝජනවත් වෙනවද. සහ කොස්ට් එක තමයි ඒගොල්ලෝ බලන්නේ. ඩෙවලොපර් බලන්නේ ඩෙවලොපර් මල්ටිමීඩියා ප්‍රොඩක්ට් එකක් අගයන් ඉවලුවේට් කරන්නේ ඒ කන්ටෙන්ට් එකයි පර්ෆෝමන්ස් එක කියන්නේ වේගය, ඩෙලිවරි කරන්න පුළුවන් ඉන්ටර්ෆේස් එක අන්න ඒ වගේ දේවල් තමයි. එතකොට සබ්ජෙක්ට් කියලා කියන්නේ ඒකේ එන්ටරින් වැලියු එක ඊට පස්සේ ඒකේ ඉන්ෆර්මේෂන්ස් ගැන තමයි ඒක තියෙන්නේ. ප්ලැට්ෆෝම් එක කියන්නේ දැන් හાર્ඩ්වෙයාර් පැත්ත, ප්‍රොසෙසර් පැත්ත කියන්නේ හાર્ඩ්වෙයාර් සොෆ්ට්වෙයාර් තියෙන එක තමයි මේක බලන්නේ. මොන සොෆ්ට්වෙයාර් ගත්තොත් අපි බලනවා يعني ගේම් එකක් ඉන්ස්ටෝල් කරන කලින් අපි කියනවා මේක RAM එක මෙච්චරයි, මේක RAM එක මෙච්චරක් ඕනේ, ප්‍රොසෙසර් මෙච්චරක් ඕනේ කියලා පෙන්නනවා. ඒ වගේ ඒක තමයි ප්ලැට්ෆෝම් එක කියන්නේ. අපි දැන් ගේම් එකක් ගත්ත අපු දාතපොක. ඒ යූසබිලිටි කියන්නේ මේ error rate එක, task time එක, retention අනේ වගේ ඒ වගේ දේවල් කොස්ට් එක. දැන් උදාහරණයක් ගත්තොත් අපි ගේම් එකක් ගත්තා කියමු. අපි පළවෙනිම කරන්නේ මේ ගේම් එකේ තියෙන මොකක්ද ඒකේ සබ්ජෙක්ට් එක. අපි ඒක يعني ස්පෝර්ට්ස් සම්බන්ධයක්ද, ෆයිට් සම්බන්ධයක්ද කියලා බලනවා. ඊට පස්සේ කන්ටෙන්ට් එක මොනවද මේ ගේම් එකේ ඇතුළත් වෙලා තියෙන්නේ කියලා බලනවා. ඊට පස්සේ දෙවෙනිට බලන්න මොකද්ද කොච්චරක් සිස්ටම් රික්වයර්මන්ට්ස් තියෙනවද කියලා. ඒ කියන්නේ හાર્ඩ්වෙයාර් කියන්නේ කොච්චර ප්‍රොසෙසර් එකක් ඕනේද, RAM එක ඕනේද, ඒ වගේ දේවල් තමයි බලන්නේ. ඊට පස්සේ තුන්වෙනිට බලනවා මේක errors එනවද, task time ගැන ගොඩක් ප්‍රයෝජනවත්ද අන්නේ මොනවද ඒකෙන් දැනගන්න පුළුවන්. ඒ කියන්නේ ඒ වගේ දේවල් තමයි ඊට පස්සේ බලන්නේ. ඊට පස්සේ බලනවා cost එක බලනවා. ලොකු ගාණක් නම් ඒක අතහැරලා දානවා. අනේ වගේ දේවල් තමයි කස්ටමර් බලන්නේ. නමුත් ඩෙවලොපර් බලන්නේ එහෙම නෙවෙයි. ඩෙවලොපර් බලන්නේ මුලින්ම ඒ කන්ටෙන්ට් එක බලනවා. කන්ටෙන්ට් එක කොහොමද يعني යූසර්ට ගොඩක් සම්බන්ධද, කමියුනිකේට් කරන්න පුළුවන්ද, ඒ කියන්නේ යූසර් අන්ඩර්ස්ටෑන්ඩ් කරගන්නීද මේ කන්ටෙන්ට් එක. ඒ කියන්නේ දැන් ගේම් හදන කෙනෙක් බලන්නේ කන්ටෙන්ට් එක පුළුවන්. ඒ කියන්නේ ගේම් හදන කෙනෙක් දැන් යූසර්ට පෙන්නනවා මේ පාත් එක යන්න. දැන් උදාහරණයක් ගත්තොත් ලිබර්ටි සිටි, වයි සිටි වගේ ඉස්සර ගේම් වල මැප් එකක් තියෙනවා. ඉතින් එතකොට යූසර්ට දැනගන්න පුළුවන් කොහෙද යන්න ඕනේ, මම කොහෙද යන්න ඕනේ. දැන් මැප් එකක් තිබුණ නැත්නම් අපිට තේරෙන්නේ නැහැ කොහෙද මේ ගේම් එක යන්න ඕනේ කියලා. ඉතින් ඒකින්ද මේ මැප් එකක් දානවා. එතකොට පුළුවන් යූසර්ට ඒක බලලා යන්න. ඉතින් ඩෙවලොපර් කෙනෙක්ගේ වගකීම තමයි සහ ඒ කියන්නේ ඩෙවලොපර් කෙනෙක් දැක්ම තමයි මේ වගේ දාලා කොහොම හරි යූසර්ට අන්ඩර්ස්ටෑන්ඩ් වෙන විදියට කන්ටෙන්ට් එක හදන එක. පර්ෆෝමන්ස් කියන්නේ ගොඩක් මේ ෆාස්ට් වෙන්න ඕනේ. يعني ස්ලෝ ඩවුන් වෙන විදියට දැන් ගොඩාක් හයි ක්වොලිටි ඉමේජස් දැම්මොත් ගොඩක් ස්ලෝ වෙනවා. ලෝ ක්වොලිටි දැම්මොත් මේ වැඩි යූසර් කැමති නැහැ. ඒකින්ද මධ්‍යම ප්‍රමාණයේ හොඳ ක්වොලිටි ෆොටෝස් වීඩියෝස් දාන්න ඕනේ. ඩෙලිවරි කියලා කියන්නේ කොච්චර
දෙක ගැන්නේ යසට කොච්චර ඉක්මට මේ සොප්ට එක අල්ලගන්න පුළුවන් කියන එක. ඉතින් ඒකින්ද ගොඩක් හැම සොෆ්ට්වෙයාර් එකම හෙල්ප් එකක් කියලා එකක් තියෙනවා ඩොකියුමන්ටේෂන්. දැන් ගොඩක් හෙල්ප් වල වීඩියෝ ටියුටෝරියල් පව දෙනවා. එතකොට ගොඩක් අඳුර ගන්න ලේසි. ඒ අනිත් බේසිකල් කියන්නේ අර ඒ වගේම එකක් තමයි. ඒ කියන්නේ අර ටිකක් හෙල්ප් එක පැත්තට බලලා මේක ඉන්ටර්ෆේස් එක. කියන්නේ යූසර්ට ඉක්මනට යූස් කරන්න පුළුවන් විදියට හදන්න එක. මෙහෙමයි දැන් වර්ඩ් ඩොකියුමන්ට් එක ගත්තොත් කට් කොපි පේස්ට් කියන බටන් හැම එකකටම ඕන වෙනවා. ඒ කියන්නේ ගොඩක් යූස් වෙන දේවල්. ඒකෙන් හින්දා වර්ඩ් ඩොකියුමන්ට් එක වෙනම බටන් එකක් දාලා තියෙනවා. කට් වලට කොපි කරනකොට කොපි කියලා දානවා, පේස්ට් එකට පේස්ට් කියලා දානවා. ඒ වගේ බටන් තුනක් තියෙනවා. දැන් අපි උදාහරණයක් ගත්තොත් ඒකත් එඩිට් මෙනු එකට ගිහිල්ලා ඊට පස්සේ කට් කරන්න ගියොත් ඊට පස්සේ තව එකක් පේස්ට් කරන්න ගියොත් ආපහු එඩිට් මෙනු එකට ගිහිල්ලා පේස්ට් කරන්න ගියොත් ටිකක් හරි අමාරුයි. ඒකෙන් හින්දා ඉන්ටර්ෆේස් එක හදලා තියෙන්නේ සාමාන්‍ය ලේසියෙන් වැඩ කරන්න ඉක්මනින් වැඩ කරන්න පුළුවන් විදිහට. එතකොට අපි ආපහු ගත්තොත් ඩෙවලොපර් කෙනෙක් ගැන කන්ටෙන්ට් ගැන හිතනවා. ඊට ඩෙවලොපර් පර්ෆෝමන්ස් එක කන්ටෙන්ට් එක වැඩි වුණා කියලා වැඩි වුණාම පර්ෆෝමන්ස් එක අඩු වෙනවා. කියන්නේ ගොඩක් ඉන්ෆර්මේෂන් උදාහරණයක් ගත්තොත් ගොඩක් ක්වොලිටි ඉමේජස් වීඩියෝ ගේම් එක දාන්න ගියොත් මේ පර්ෆෝමන්ස් එක අඩු වෙනවා. කියන්නේ ලොකු ෆයිල් සයිස් එකක් එනවා, RAM එක ගොඩක් යූස් වෙනවා. ඒකෙන් හින්දා පර්ෆෝමන්ස් එක ගැන ගොඩක් හිතන්න ඕනේ. තුන්වෙනි එක තමයි ගේම් එකක් වුණත් ඉක්මනට අල්ල ගන්න පුළුවන් විදිහට මේ යූසර්ට දෙන්න ඕනේ. ඉන්ස්ට්‍රක්ෂන්ස් එතකොට හෙල්ප් එක දේවල් කන්ෆිගරේෂන් ඒ වගේ දේවල්. ඉතින් ඉන්ටර්ෆේස් එක කියන්නේ තියෙන අතුරු මුහුණත. ඒ කියන්නේ ඉක්මනින් වැඩ ගන්න පුළුවන් විදිහට සොෆ්ට්වෙයාර් එකක් උනත් ඉක්මනින් මොකක් හරි කාර්යයක් ඉක්මනින් වල ගන්න පුළුවන් විදිහට සොෆ්ට්වෙයාර් එක හදන්න ඕනේ. නැත්නම් ගොඩක් ක්ලික්ස් වලින් කරන්න ගියොත් ගොඩක් කාලය යනවා. ඒ යූසර්ටත් එපා වෙනවා. ඒකින්ද ඩෙවලොපර් හිතන්නේ අන්න ඒ වගේ කරුණු ගැන. ඒ වැඩි වීමට හේතු තියෙනවා. ඒ කියන්නේ දැන් ප්‍රොසෙසර්ස් වල පවර් එක වැඩි, මෙමරි එක පවර් එක වැඩි, ස්ටෝරේජ් ගොඩක් ලොකු ස්ටෝරේජ් එකක් තියෙනවා. දැන් මීට අවුරුදු 10කට කලින් හાર્ඩ් ඩිස්ක් තිබ්බේ 80 GB 160 GB වගේ දේවල්. දැන් 1 TB 2 TB අන්න ඒ වගේ දේවල් මට්ටමට යනවා. ඉතින් කියන්නේ ලොකු මෙමරි වල ලොකු කැපැසිටි වැඩිවීමක් තියෙනවා. ඊට පස්සේ ට්‍රාන්ස්මිෂන් වේග, ඩේටාබේස්, සොෆ්ට්වෙයාර් ටෙක්නොලොජි හැම ටෙක්නොලොජියක්ම වැඩි වෙලා තියෙනවා. ඒකෙහිම ගොඩක් මල්ටිමීඩියා වල වැඩිවීමක් මේ පෙන්වු කරනවා.